ප්‍රගීත්ගේ මේ වීඩියෝ එකෙන් පස්සේ නම් හිතුනේම පියුමට වඩා සෑහෙන ඉස්සරහෙන් මාකටිං පැත්තෙන් ප්‍රගීත් ඉස්සරහෙන් ඉන්නවා. මෙච්චර කාල පියුමිගේ මාකටිං පැත්ත හැදලා කරේ ප්‍රගීත්වත්ද? ප්‍රගීත් මේ තරම් ස්මාර්ට් විදිහට හිතන කෙනෙක්ද? ඒ ගැන පියුමි දක්වලා තිබ්බ අදහස් දැනගන්න කැමතිද? Oh my god. දන්නවද මේ ඉන්නකම් මාව හූරන් කෑවා. පවුල් පිටින්. දැන් මම අයින් කරා. මට චීට් කරලා මගෙන් අයින් වෙලත් මගේ අස්සන හොරාට ගහලා වාහනයක් ගත්තා. දැන් අද මේ පෝස්ට් එක දාලා මේ ස්කෑන් එක ඇතුලේ තියෙන්නේ මගේ මුකුත් නෙවෙයි. මූ ලොන්ච් කරන්න ඉන්න ලාභ කොටුවේ ප්‍රොඩක්ට්ස්. කොච්චර පහද බලන්නකො මේ මිනිහා. එතනත් හම්බ කරන් යන්නේ මාව විකුණන් කාලා. මම දුන්න ඉන්ස්ටාග්‍රෑම් එකෙන්මයි මාව හොදන්නේ. මම අරන් දුන්න ෆෝන් එකෙන්මයි මට පෝස්ට් හදන්නේ. හිඟන්න මං අරන් දුන්න ඇඳුම් ඇඳන් ගෑනු එක්ක යන්නේ. ලැජ නැති මිනිහෙක් දැක්කමයි. කෙලේ ගුණයක් නැහැ. තමුන්ගේ ළමයා ගියේ පාරායිනේ ස්කූල් එකකට. ඒ ළමයාවත් යවුවා ලොකු ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට පවා. දැම්මේ මම තමුන්ගේ සීනි ඇදිලා කකුල කපලා කකුල කුණු වෙලා ඉන්න ගඳ ගහන තාත්තා ප්‍රයිවට් හොස්පිටල් වල දාලා ලක්ෂ ගණන් බිල් ගෙව්වෙත් මම. පියුමි හංසමාලි කියලා මතක තියාගන්න. ගෙවල් වල වැඩ කරන තමුන්ගේ අම්මව පවා ජොබ් වලට යන්නේ නැතුව හැම මාසෙම අම්මට රුපියල් ලක්ෂ දුන්නා. මේ මටනේ පෝස්ට් හදන්නේ. තමන්ගේ නංගිට පවා හැම මාසෙම සල්ලි දෙන්නේ මම. මදි මට ඔහොම කරලා. හැබැයි වැඩි ඈතක නෑ වගේ දැඟලිලි. මම නැති වුණ හරක් කරේ චෙයින් එක උගස් තියලා කන්න උනා හොඳ වැඩේ. මතක තියාගන්න. කෙලේ ගුණයක් තියාගන්න.